ආයිබෝල් අයිලන් ඩ්‍රයිවකින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 100ට අඩුවෙන් ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් ජපනීස් වෙහිකල් කීපයක් ගැන. ඉතින් හොඳ ෆුල් එකොනොමි එකක් ස්ටයිලිෂ් ඩිසයින් එකක් තියෙන මේ වෙහිකල්ස් ගැන අද අපි කතා කරමු. පළවෙනි වෙහිකල් එක Daihatsu Mira. මේ වාහනය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙහිකල් එකක්. ෆුල් එකොනොමි එක ගත්තට පස්සේ කිලෝමීටර් 25ක් 27ක් ලීටර එකට යන්න පුළුවන්. එන්ජින් එක 660cc එන්ජින් එකක් තමයි තියෙන්නේ. සිටිරන්ස් වලට හොඳටම ගැලපෙනවා. ඉතින් push start, auto AC, eco idle, reverse cam මේ වගේ ගොඩක් ෆීචර්ස් මේ වෙහිකල් එකේ තියෙනවා. මේ ෆීචර්ස් එක ඔයාට මේ රේන්ජ් එකේ ගන්න පුළුවන් හොඳ වෙහිකල් එකක් විදියට Daihatsu Mira වෙහිකල් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වෙහිකල් එක රුපියල් ලක්ෂ 69ට රුපියල් ලක්ෂ 75 වගේ අතර මිලකට වාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. Toyota Yaris 2023 Toyota කියන නම ලෝකේ විශ්වාසවන්තම බ්‍රෑන්ඩ් නේම් එකක්. Yaris 2023 අපේ පරණ Yaris sedan එක වගේ නෙවෙයි මේක ජපාන් ඩොමෙස්ටික් මාකට් එකේ මොඩල් එක. 1 ලීටර් VVT i එන්ජින් එකක් තියෙන සුපර් ෆුවල් එකොනොමි එකක් තියෙනවා. සාමාන්‍ය ලීටරයකට කිලෝමීටර් 20ක් 25ක් වගේ හොඳ ෆුවල් එකොනොමි එකක් මේ වෙහිකල් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් කම්පැක්ට් හැච්බැක් එක නිසා සිටි ඩ්‍රයිවිං වලට හොඳටම ගැලපෙනවා. සේෆ්ටි සිස්ටම්ස් ගැන කතා කරද්දී Toyota Safety Sense මේ වෙහිකල් එකේ බලා ගන්න පුළුවන්. Lane Assistant, ඒ වගේම Adaptive Cruise Control වගේ බොහොමයක් ෆීචර්ස් මේ වෙහිකල් එකේ available වෙනවා. ඉතින් මේක ලංකාවේ ඔයාට රුපියල් ලක්ෂ 95 98ක් වගේ මිලකට ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. Daihatsu Taft 2023 Taft කියන මොඩල් එක KEI SUV කැටගරි එකේ වෙහිකල් එකක්. ඉතින් පුංචි වුණත් හොඳ පවර්ෆුල් වෙහිකල් එකක් විදියට මේ වෙහිකල් එක හඳුන්වන්න පුළුවන්. 660cc turbo charged engine එකක් තමයි මේ වෙහිකල් එකේ තියෙන්නේ. Taft එකට තියෙන boxy rugged design එක roof rails elevated stance එක නිසා SUV lovers ලට නම් මේ වෙහිකල් එක හොඳටම ගැලපෙනවා. ඉතින් 660cc engine එකක් වුණත් turbo variant එකක් තියෙන නිසා කඳු පල්ලම් වලදී ගොඩක් විශ්වාසයෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඩ්‍රයිව් ෆෝකස් ඩෑෂ්බෝඩ් එකක්, ස්මාර්ට් ඇසිස්ට් කැමරා, ඒ වගේම ඔෆ් රෝඩ් රෙඩ් ලුක් එකක් තියෙන නිසා මේක යූත් එකට හොඳටම ගැලපෙනවා. sunroof, auto climate control, high ground clearance මේ වගේ ගොඩාක් ෆීචර්ස් එක මේ වෙහිකල් එක ඔයාට මිලදී ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 92ක් රුපියල් ලක්ෂ 99ක් වගේ අතර මිලකට ඔයාට මේ වෙහිකල් එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. Nissan Magnite 2025 Nissan Magnite එක ඉන්දියාව නිෂ්පාදනය වෙන නිසා අනිත් SUV වලට සාපේක්ෂව මිල ටිකක් අඩුයි. නමුත් Nissan බ්‍රෑන්ඩ් එකට තියෙන විශ්වාසය වගේම මේක ඩිසයින් එක ස්මාර්ට් ලුක් එක නිසා ශ්‍රී ලංකාව ඇතුළත මේ වෙන වෙලත් හොඳ ඉල්ලුමක් මේ වෙහිකල් එකට තියෙනවා. ඉතින් ඉන්දියාවේ නිෂ්පාදනය නම් මේකේ ජපනීස් ඉන්ජිනියරින් ස්ටෑන්ඩඩ් එක අඩු කරලා නැහැ. ඒකයි මේක ලංකාවේ බොහෝ අයගේ කැමැත්ත දිනාගත්තේ. ඉතින් ඔයාට මේ Nissan Magnite එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා රුපියල් ලක්ෂ 78 ඉඳන්. ඉතින් Nissan Magnite ගැන අපි මීට කලින් ෆුල් රිවිව් එකක් කරලා තිනවාට මේ කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ජපාන් Suzuki Alto 2023 ලංකාවේ ජනප්‍රිය වාහන මාඩලයක් විදියට මේ වෙහිකල් එක හඳුන්වන්න පුළුවන්. 660cc එන්ජින් එක, රිවර්ස් කැමරා, පවර් මිරර්ස්, එයාබෑග්ස්, එකෝ අයිඩල්, AC මේ හැම දෙයක් එක්කම මේ වෙහිකල් එක හොඳ ආයෝජනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ලංකාවේ මේ වන විට තියෙන මිල තත්ත්වය අනුව රුපියල් ලක්ෂ 85ක් රුපියල් ලක්ෂ 90 අතර මිලකට ඔයාට මිලදී ගන්න හෝ ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වාහන වලින් එකක් සිලෙක්ට් කරන එක අනිවාර්යයෙන්ම long term investment එකක් කියලා කියන්න පුළුවන්. ඔයාගේ මුදල් වලට මැච් වෙන, ඒ වගේම repair headache නැති හොඳ වෙහිකල් එකක් ගන්න මේ වීඩියෝ එක උපකාරී වුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ අදහසත් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අතට සමු ගන්නවා. ඔබට ජය වේවා.